Hello, welcome back to my YouTube channel. ඔන්න ලොකු කාලයකට පස්සේ මම ඔයගලන්ට vlog එකක් අරගෙන ආවා. මම promise කරනවා හැමදාම වගේ මෙතනින් පස්සේ නම් vlog ගේනවා. හරි වැඩි කතා වුණේ නැහැ. අපි යමු වීඩියෝ එකට. බලන්න මේ අහසේ ලස්සන. අද අපි හිතුවා ෆිල්ම් එකක් බලන්න යන්න. ඉතින් උදේම අපේ අම්මිගේ රසම තේක මට තේක නැතුව බෑ. උගලන්ටත් එහෙම තියනවාද? මට තේරෙන්නේ තේක නැතුව බත් කෑවොත් එහෙම දවස නිකන් ලෙෆ්ට් වගේ. අපේ අක්කී ටුවර් එක ගිහින් ආවට පස්සේ කැන්ඩි ආවනේ. ඉතින් අපි කලින් ඉඳන්ම ප්ලෑන් කර හිටියා නීරා හරි මොඩිසරින්ද හරි බලන්න යන්න. මේ වරනම් අපි මල්ටිප්ලෙක්ස් එකෙන් නෙමෙයි බැලුවේ හොටෙල් මෝල් එකකින්. ඇත්තටම මාර ෆනි ෆිල්ම් එකක්. ඔන්න ඔයගොල්ලන්ටත් මම චුට්ටක් පෙන්නන්නම්. බං පොන්නන්න එපා. මට උඹ ඔහම දැක්කම ඇඟ හිරි වැටිලා යනවා සොපිරෝ. ඵලය යන්න. මේ අහපන් අපි කොයි වෙලේද දන්නේ නෑ. එයාට මේ වතුර විතර දෙන්න බොන්න. අනේ මගේ අම්මා. අනේ මට සමා වෙන්න අම්මා. අම්මා මගෙන් ওই ට්‍රිප් එකේ යන්න නැතුව ඉන්න පුළුවන්ද කියලාත් ඇහුවා. හරි ඉතින් අපි ෆිල්ම් එක බලලා ඉවරයි. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. ආයි බලන්න පුළුවන්. ඉතින් ඔයගලනුත් ගිහින්ලා මොඩේ තරිදු බලන්න. දැන් අපි ටවුන් එකට පොඩ්ඩක් ගිහිල්ලා දවල්ට කන්න ගියා. අපි ආවේ නම් කැෆේ සීම එකට. අනේ සෝරි මම මෙතනින් එහාට වීඩියෝ කරන්න අමතක වෙලා. මට අමතක වුණා මම vlog එකක් කරන බව. ඉතින් මට එතනින් එහාට වීඩියෝ කරන්න අමතක වෙලා. අපි ඊළඟ දවසින් හම්බෙමු. දෙවෙනි දවසේ මොකද උනේ කියලා vlog එක බලන්න එහෙනම්. Hi, good morning. අද මම ආසම දවසක්. ඒ මොකද කියලා මම තව චුට්ටකින් ඔයගලන්ට කියන්නම්. ළමයි මේ වෙනකොට මගේ ලයිෆ් එක කන පිට ගහලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මට සමහරක් දවස් එහෙම තියෙනවා. ඉතින් මම දැන් ඒක අපව රීසෙට් කරගන්න ඕනේ. මොකද මටම මාව එපා වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි කතාව. ඔයගලන් පුළුවන් විදියට පැපෝල්, අඹ, ගස්ලබු පැපෝල් දෙකම එකයි නේද? ඔව්. බීට්, කැරට් ඒ වගේ බීම හදලා බොන්න. එතකොට මෙන්න මේ වගේ ලස්සනට සුදු වෙන්න පුළුවන්. ඔයගලන්ට මතකද මම මගේ ෆේස් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා කියලා ඔයගලන්ට කිව්වා. අවුවේ යන්න ගිහින් ඇලෝවේරා මට ඇලෝවේරා කොහොමවත් සෙට් වෙන්නේ නැහැ. අවුවේ යන්න ගිහින් මගේ ස්කින් එක ගොඩාක් පිච්චුණා. කොහොමත් මම සන්ක්‍රීම් ඇප්ලයි කරන මිනිහෙක් නෙමෙයි. මෙතන මගේ කිසිම මේකප් එකක් නැහැ. ලිප්ස්ටික් චුට්ටක් විතරක් තියෙනවා. මම සන්ක්‍රීම් යූස් කරන්නේ නැහැ. මගේ ෆේස් එකේ ෆේස් හයක් සෑහෙන තියෙනවා. මම දවසක් බලපු වීඩියෝ එකකට කියලා තිබ්බා ඇලෝවේරා ගෑවම ෆේස් එක එන්නේ නැහැ කියලා. ඉතින් මම ඇලෝවේරා ඇප්ලයි කරගෙන අවුවේ ගිහින් මගේ මූණ ටික ඒ කියන්නේ ඩාර්ක් වෙනවා වගේ මට තේරුණා. මම ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. මොකද මම මගේ ක්‍රීම්ස් යූස් කරන්නේ සතියට එකපාරක් දෙපාරක් මතක් වුණොත් තමයි. ඉතින් කොහොම හරි ඒක ටිකක් වැඩි වුණා. පස්සේ ඉතින් මට තේරුණා ඒක කැතයි කියලා පැච් එකක් වගේ වුණ හින්දා මම ඒකට බෙහෙත් ගන්න ගොඩාක් තැන්වලට ගියා. හැබැයි මට එක තැනක්වත් හරියට සෙට් වුණේ නැහැ. අන්තිමේදී මට මගේ ජිම් එකේ හිටපු අක්කි කෙනෙක් කිව්වා තැනක්. ඇත්තටම ડોක්ටර්ගේ ඔයාලට මේ පේන හැම දෙයක්ම කරගන්න පුළුවන්. ෆේස් ට්‍රීට්මන්ට්, එතකොට ෆෙයානස් වෙන්න, මෙලිස්ම වලට, පිග්මන්ටේෂන් වලට, එතකොට ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙච් මාර්ක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්. මේක වැදගත් වෙන්නේ කැන්ඩි අවටින් අය විතරයි. ඉතින් මගේ ෆස්ට් සෙෂන් එක උනේ මයික්‍රෝ නීඩින් එකක්. ඒක කොච්චර හොඳද කියනවා නම් මම මගේ අම්මිටත් ඒක අද කරා. ඉතින් අපි උදේම ආවේ ඒකට. මොකද මම පෙරම් පුරාගෙන හිටියේ දෙවෙනි සෙෂන් එක කරන දවස වෙනකම්. අද මම කරන්නේ කාබන් ලෙස ට්‍රීට්මන්ට් එක. මේක කිසිම ප්‍රොමෝෂන් එකක්වත් මට කවුරුත් කියන්න කියලා කරන දෙයක් නෙමෙයි. ඇත්තටම මට දවසට එන මැසේජ් වලින්
භාගයට භාගයක්ම තියෙන අක්කේ මගේ මූණේ මෙහෙම පැච් තියෙනවා, මගේ මූණේ පිම්පල්ස් රිමූව් කරගන්න විදිහක් නැද්ද? හොඳ බෙහෙතක් කියන්න, පිග්මන්ටේෂන් ඇවිත් ඔන්න ඔහොම මැසේජ්. ඉතින් ඇත්තටම මට මේ ඩොක්ටර්ව ගොඩාක් හොඳයි. මොකද රිසල්ට් එක උගලන්ට කියලා වැඩක් නැහැ. දැන් මගේ ස්කින් එක නිකන් ගොඩාක් ෂයින් වෙලා ග්ලාස් ස්කින් එකක් වෙලා තියෙන. ඉතින් මටත් ඔක්කොටම වඩා සතුටුයි. මොකද මේ මාරම ෂයින් ලුක් එකක් ආවා පළවෙනි මයික්‍රෝනීඩින් එකෙන්. දැන් මම කාබල්නස් එකක් කරගත්තා. මම ඔයගලන්ට පෙන්නන්නම් before after වීඩියෝ එකක්. දැන් මේ මම මුරුකුත් අරගෙන ගෙදර ආවා. මේ තියෙන්නේ හවස. දැන් මේ හවස මගේ ෆේස් එක ඔයගලන්ට පේනවා ඇති. ඇත්තටම ග්ලාස් ස්කින් එකක් තියෙන්නේ, ටිකක් රතු වෙලා තියෙන්නේ. ඉතින් කැන්ඩි අවට ඉන්න කෙනෙක්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ඩොක්ටර්ව කන්ටැක්ට් කරගෙන එයාගෙන් ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. එයා දෙන බෙහෙත් හරියට යූස් කරොත් ඔයාට වගේ ස්කින් එක කොරියාවකින් හදාගත්තා වගේ හදාගන්නත් පුළුවන්. දැන් ඉතින් හවස චිල් එකේ නෙස්කැෆේ එකක් බිබී මගේ ඉතුරු වැඩ ටික කරන්න කල්පනා කරනවා. මහන්සි කියලා බැහැනේ. ඉතින් මොනවා කරන්නද? මට මගේ වැඩ කරගන්න වෙනවා. මට ඇත්තටම කම්මැලි. මම පැයක් විතර නිදාගෙන ඉඳලා තමයි දැන් මේ අවදි වෙලා සුන්දරී වගේ නෙස්කැෆේ එකක් බොන්නේ. ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් නොවේ. ලස්සන එලෝෆිෂ් ස්කින් කලර් එකක් හදාගන්නවා නම් අවුරා බියුටි තමයි. ඉතින් ඊයේ දවසේ ආපු ඕඩර්ස් ටික ඊයේ පෙරේදා ආපු ඕඩර්ස් ටික මට පැක් කරන්න බැරි වුණා. මම ඒවා අද තමයි පැක් කරේ. මෙතනින් එහාට මම ආයෙත් නිදාගත්තා. vlog එක කන්ටිනියු කරන් යන්න බැරි වුණා. ඉක්මනට ආයෙත් vlog එකක් කරන් එන්නම්. ඉතින් ඕගොල්ලන් එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. thank you මම විශ්වාස කළා. මෙච්චර orders ප්‍රමාණයක් දානවට ඉක්මනට vlog එකක් කරන් එනවා අනිවාර්යෙන්. ගිහින් යන්නම්. bye.